ආයිබෝන් කියලා පිළිගන්න වාස්තු පේජ් එකට මම ඔයගොල්ලන්ට අද කියන්නේ වාස්තු වඩුරියන ගැන. වඩුරියන හදාගන්නේ වැලමිටේ සිට මෙතන මුදුන දක්වා දිග සහ වියතක දිග සහ ඇඟිල්ල පුරුක කෙළවරේ පුරුකේ දිග අරගෙන තමා ගෙහිමියාගේ මුල් කාලේ හදාගත්තේ. එතකොට දැන් මේක සම්මතයක් විදිහට මෑත කාලේ ඉනව අඟල් 31 තමයි යොදාගෙන තියෙන්නේ. මේ සම්පූර්ණ දිගවල් ටික එකතු කරගත්තාම මේකේ සාමාන්‍ය අරගෙන අඟල් 31 තමයි වඩු රියනක් විදිහට සලකන්නේ. එතකොට අඟල් 31 එක රියනයි. ඒ කියන්නේ වඩු රියන් එකයි. ඒකට තියෙනවා අඟල් 31ක්. ඉතින් මේ වගේ නිවාසවල පාද බෙදනකොට අපි ගන්නේ ඔක්තේ සංඛ්‍යා. එතකොට රියන් 9, රියන් 11, රියන් 7, රියන් 13, රියන් 15 දිගත් එහෙමයි පළලත් එහෙමයි. එතකොට ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න තමයි ගන්නෙ. එතකොට මේකේ ලොකු විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒක විග්‍රහ කරන්න කාලය මදි. නමුත් මම යම් තාක් දුරට ඔයගොල්ලන්ට කියන්නම්. එතකොට අපි දැන් සාමාන්‍ය මිනිසෙක් ගත්තාම අපි හිතනවා අඩි අඟල් වලින් මෙච්චර උසයි කියලා. නමුත් ස්වභාවධාමේ සංසිද්ධිය තමයි මානව නිර්මාණය. එතකොට ඕනෑම මිනිස්සෙක් තමන්ගේ දකුණු අතෙන් වියත් මෙහෙමනේ නේද? වියත් 8යි උස. ඒක ස්වභාව සංසිද්ධියක්. එතකොට මීට වඩා උස කෙනෙක් නැහැ. එතකොට තමන්ගේ අතින් වියත් 8යි උස. ඒ වගේම තමන්ගේ මුහුණ තියෙන්නේ වියතයි. එතකොට ඒක ස්වභාවික සංසිද්ධියක්. එතකොට මේ සංසිද්ධි වලට අදාළව තමයි වඩු රියනත් අරගෙන තියෙන්නේ. එතකොට මානව සම්පතට ජීවත් වෙන්න පහසු කරවන්න, ජීවිතේ නිරෝගීව ගත කරන්න, සුඛිත මුදිත කරන්න සුදුසු ක්‍රමවේදයකට නිවාස හදන එක වාස්තු විද්‍යානුකූලව වඩු රියන් ක්‍රමයට තමයි ගන්න. එතකොට වඩු රියනකට අඟල් 31ක් තියෙනවා. ඉතින් මේ අඟල් 31ට අරන් වඩු රියන ප්‍රමාණයට අරන් නිවාස හැදුවම මිනිස්සුන්ට අගුණයක් නැහැ කියලා කියනවා. ඉතින් මේ අර කතාවට අගුණයක් නැහැ කියලා කිව්වට ඇත්තටම විද්‍යාත්මකව නිරෝගී සම්පත් ලැබගෙන ජීවත් වෙන්න පුළුවන් මේ නිවාසේ එහෙම කරාම. බොහොම ස්තුතියි.